ආයිබෝවන් මකර ලග්න හිමියනි 2026 වසර ඔබට කෙබඳු ආකාරයේ වාසනාවක් අභියෝගයක් ගෙන දෙන වසරක්ද කියලා අපි විමසා බලමු. මකර ලග්න හිමියනි 2026 වසර උදා වූයේ ඔබේ ලග්නාධිපති වන සෙනසුරු ග්‍රහයා 3 වෙන්නේද, සඳු ග්‍රහයා 5 වෙන්නේද, ගුරු ග්‍රහයා වක්‍ර වී 6 වෙන්නේද, රාහු ග්‍රහයා දෙවැන්නේද, කේතු 8 වෙන්නේද, කුජ බුධ රවි සිකුරු යන ග්‍රහයන් 12 වෙන්නේද ගෝචර වෙමින් ආරම්භ වූ 2026 වසර ඔබට කෙබඳු ආකාරයේ යහපතක් වාසනාවක් ගෙන දෙන වසරක්ද යන්න අපි සලකා බලමු. මකර ලග්න හිමියනි 2026 වසරේ විශේෂයෙන් ඔබට සඳහන් කරන්න ඕන ඔබ කරගෙන ආපු යම්කිසි රැකියාවක් තිබුණා නම් ඒ රැකියාවේ උසස් තත්වයක් ඔබට හිමි වෙනවා. ඒ වගේම ඔබ කුමන රැකියාවක නිරත වුණු කෙනෙක් වුවද එම රැකියාවේ වෙනසක් සිදු වෙන බව නම් අනිවාර්යෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ සිදු වෙන වෙනස ඔබේ යහපතට ඔබේ හිතේ සතුට ගෙන දෙන වෙනසක් බවට පත් වෙනවා නොඅනුමානයි. මකර ලග්න හිමියනි විශේෂයෙන් 2026 වසරේ මුල් භාගයේ තුල ඔබ කරගෙන ආපු රැකියාවක් වුවත් විලඳ ව්‍යාපාරයක් වුවත් ස්වයං රැකියාවක් වුවත් ආදායම් ලැබෙන කුමන මාර්ගයක් වුවත් ඒ සියල්ල ඊතා යහපත් අන්දමින් උසස් තත්ත්වයට දියුණු තත්ත්වයට පත් වෙනවා. ඒවා තුලින් ඔබ බලාපොරොත්තු වූවටත් වඩා ප්‍රතිලාභ ආදායම් ඔබ වෙත ගලාගෙන එන බව නම් සඳහන් කරන්න පුළුවන්. මකර ලග්න හිමියනි මේ ආකාරයෙන් ඔබට මුදල් ආදායම් ගලාගෙන එනවත් සමගම ඒවා වියදම් වීම සඳහාද විවිධ මාර්ග ඔබ ඉදිරියේ විවර වෙනවා. ඒ නිසා මේ වියදම් යන මාර්ග බොහෝ දුරට නිෂ්ඵල වියදම් වීමට බොහෝසෙයින් ඉඩකඩ ඇති බැවින් ඔබ ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. 2026 වසර කොහොමත් මකර ලග්න හිමියනි ඔබට හිතට සතුට ප්‍රීතිය ගෙන දෙන කාලයක්. කාගේත් සහයෝගය ඔබට හිමි වෙනවා. උදව් උපකාර ඔබට හිමි වෙනවා. ඒ වගේම ඔබට මෙතෙක් යම්කිසි සතුරු පාර්ශ්වය සතුරු පුද්ගලයෙක් එදිරිවාදිකම් කරමින් සිටියා නම් ඔබට අකටයුතුකම් කරමින් සිටියා නම් අන්න ඒ පුද්ගලයන් 2026 වසර තුල පසුබසින වසරක් ලෙසත් උසස් අයගේ උදව් උපකාර නොඅඩු ලැබෙන වාසනාවන්ත වසරක් ලෙසත් 2026 වසර පෙන්වා දෙන්න පුළුවන්. අලුත් මිතුරන් ඔබට ආශ්‍රයයට ලැබෙන වසරක්. භූමි ලාභ ලැබෙන වසරක්. නව නිවාස වාසනාව ලැබෙන වසරක්. ඔබ මෙතෙක් කල යම්කිසි ණය ගනුදෙනුවක් නිසා මානසිකව පීඩාවට ලක් වෙමින් සිටියා නම් අන්න ඒ ණය ගනුදෙනු වලින් නිදහස් වීම සඳහා ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ඔබ අවිවාහක කෙනෙක් නම් මංගල යෝජනා ඔබ වෙත ගලාගෙන එනවා. ඒ වගේම කම්සප ලැබෙන හිතට සතුට ලැබෙන වසරක් ලෙසද 2026 වසර තව දුරටත් පෙන්වා දෙන්න පුළුවන්. 2026 6 වෙනි මාසෙන් පස්සේ 6/2කින් පස්සේ ඔබේ මෙතෙක්කල් යම්කිසි හවුල් ව්‍යාපාරයක් කරගෙන ආවනම් අන්නේ හවුල් ව්‍යාපාර තුල උසස් ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන් වෙන කාලයක් උදා වෙනවා. නමුත් ආදර සම්බන්ධතා ගෘහ ජීවිතයේ තුල යම් ක්‍රියාකාරකම් නිසා ඔබේ හිතට අසතුට කලකිරුණු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ ඉවසීමෙන් හා සැලසුම් සහගතව කටයුතු කරන්න යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්. ඔබේ පවුලේ ඥාතියෙකු සමග හෝ අසල්වැසියෙකු සමග ආරවුල් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. 2026 වසර ඔබට යහපත් වසරක් වෙනවා වගේම මකර ලග්න හිමියනි සුළුවෙන් නමුත් අනතුරු පීඩා සිදුවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඔබ කටයුතු කිරීමේදී අවදානම් කටයුතු කිරීමේදී ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන ලෙස මතක් කරනවා. ඔබේ ශරීර සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරොත් එහෙම ආමාශගත අසනීප ඇති වෙන්න පුළුවන්. රක්තාවාත ආබාධ ආශ්‍රිත ඔබට අසනීපයක් තිබුණා නම් ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. එම රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වී කටයුතු කරන්න. 2026 වසර ඔබට ඔබේ ජීවිතේ නව වෙනසක් ඇති කර
කරගන්න පුළුවන් දියුණු තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වාසනාව ගෙන දෙන වසරක් බව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ වඩාත් සැලසුම් සහගත හා සංවිධානාත්මකව කටයුතු කරන්න ඔබට ජයග්‍රහී වසරක් බවට පත් කර ගැනීම සඳහා අවස්ථා උදා වෙලා තියෙනවා. එhmenan මකර ලග්න හිමියනි 2026 වසර ඔබට වාසනාවන්ත වසරක් වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.